Hello everyone, welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මං අද මොන වගේ vlog එකක්ද ඔයගලන්ට ගේන්නේ කියලා. This one's for all the Korean fans out there. ඉතින් මම හිතුවා to try out some viral Korean snacks that I can find in Rome. ඉතින් අපි බලමු මොන වගේ snacks මට හම්බෙයිද කියලා. I'm really excited for this and I can't wait. So let's get going. Bye. So guys, Rome වල Korean stores කීපයක්ම තියෙනවා. නමුත් මේකට ආයි මම first time ඉතින් බලපු ගමන් මේකේ snacks ಜಾති ගොඩාක් පේන්න තිබ්බා. ඉතින් අපි බලමු අද අපි මොනවද ගන්නෙ කියලා. So guys, අපි දැන් Rome වල තියෙන Korean store එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුලින්ම මම ගත්තා මේ drink එක හරිම cute. දැන් එක අපි try කරලා බලමු කොහොමද කියලා. And here we have a huge range of chips. Hitwa mena මේක ගන්න. Looks very cute. So let's take that one as well. So guys, මේකට ආවම ඇත්තටම හිතා ගන්න මොකද්ද ගන්න කියලා. මම අපි ආව මේ frozen side එකට. මේකේ තියෙනවා sorry popsicle වගේ. ඒ කියන්නේ මම හිතන්නේ මේක orange flavor, මේක grape flavor එක. Then we have pineapple and then this is pineapple again. This one make it මොකක් හරි අරගන්න ඕනේ කියලා try කරන්න. ඊට පස්සේ මම හිතුවා මෙන්න මේ ටංහුලු කියන snack එක අරන් බලන්න මම කවදාවත් try කරලා නැහැ. මම මේක මම දැකලා තියෙන ගොඩක් Korean food reviewing videos වල කනවා. ඉතින් let's try that as well. දැනට අපි මේ ටික තමයි ගත්තේ. බලමු. That's my favorite mochi. එතකොට ගන්න ඕනේ කියලා මේක මම හිතන්නේ strawberry flavored එකක්. ඉතින් අපි ඒකත් ගමු. try කරලා බලන්න. ඉතින් මේ section එකේ තමයි ඒගොල්ලන්ගේ savory snacks and condiments තියෙන්නේ. ඉතින් අපිත් හිතුවා සෝයා වලින් හදපු මෙන්න මේ snack එක try කරලා බලන්න. So this මෙතන කියනවා snacks range එකක්. මම හිතන්නේ මේ ඔක්කොම හදලා තියෙන්නේ soya meat වලින්. ඉතින් මට හිතුණා මොකක් හරි එකක් try කරලා බලන්න ඕනේ කියලා. oily හැබැයි මොකද්ද ගන්න කියලා. We can try that one as well. We'll see. ඊට පස්සේ මේ හරිම cute මේක මම හිතන්නේ peach drink එකක්. මට හිතෙනවා ඒක try කරලා බලන්න ඕනේ කියලා. මේකේ ගොඩක් drinks ಜಾති තියෙනවා මේකත් peach. Then we have like a green grape drink එකක්. එතකොට මෙතනත් එක ඒවා තියෙනවා. මේක තියෙන්නේ pearයි දොඩම් වගේ. මෙතන grape ගොඩක් drinks ಜಾති තියෙනවා. මේක නිකන් jelly මොන හරි තියෙනවා. මේක දාමු. කොහොම එක මස් ಜಾති තියෙන්නේ. මම දන්නේ මේවා නම් මොන. මේක නම් මම හිතන්නේ ටිකක් spicy. අනේ අකුරක්. මොන්නේ chili එකක් කියලා හිතනවා. chili එකක්ද? okay. මම හිතන්නේ ඒක ටිකක් spicy වෙන්න ඇති. මේ ඔක්කොම ටිකක් spicy මම හිතන්නේ මේ මොකද මේ හැම එකකම මේ chili flakes දාලා තියෙන මේ වගේ උඩට. ඉතින් anime වලට කැමති අය නම් මේ drinks වලට සෑහෙන කැමති වෙයි. මේ ඔක්කොම තිබි frizzy drinks. ඒවා ඔක්කොම තිබ්බේ anime theme එකට. And here we have the ramen section. So guys, අපි දැන් ආවේ the most interesting part. The video is the ramen section. ඉතින් මේ තියෙන ඔක්කොම මෙතනම අපන්ට මනකම් තියෙන්නේ ඒක ramen ಜಾති. මෙතන තියෙන්නේ cup noodles, මෙතන තියෙනවා chicken, what කැමති flavor එකක්. ඒක ಜಾතියව තියෙනවා. එහෙනම් හොඳටම සැර එකක් වෙන්න ඇති devil කෙනෙක් ඇඳලා තියෙනවා. Then මෙතන තියෙනවා අර Indonesian noodles උත්. මෙතන මේ Indomie, Mama ඒව ඔක්කොම ඒවත් තියෙනවා මෙතන. So අපි දැන් තමයි අපේ main the most important ingredient එක නෙමෙයි. snack එක or meal එක ගන්න යන්නේ buldak
ඉතින් අපි මෙතනින් ගන්නේ මං හිතුවා මේක ගන්න මට හිතුණා hot chicken flavor ramen එක හොඳ වෙයි කියලා. තව තියෙනවා carbonara and then cheese flavor එක තියෙනවා. මේක 2 times spicy එක මේක hot chicken flavor මම දන්නේ normal එක මේ kimchi එක ඒ වගේ කීක જાති තියෙන මේවා නම් Shing Ramyun එකේවා ramen වලට දාගෙන කන්න I have no idea about this but මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා මේ වගේ මේ අර ලංකාවේ තියෙන නෙළුම් අල තියෙන්නේ නෙළුම් අල මම හිතන්නේ මොන හරි සීසනින් මොන හරි දාලා තියෙන්නේ ඒ පැකට් එකක් ගන්න හිතුවා මම රාමෙන් වලට දාලා කාලා බලන්න හොඳ වුණොත් හොඳයි ඊට පස්සේ මෙතන තියෙනවා බැම්බූ ಜಾති මේ පැන්ඩා කෙනෙක් අඳලා තියෙන්නේ කොම් බැම්බූ වගේ cooked bamboo මේ ඔයගොල්ලෝ දැකලා ඇති අර සෝයා එග් එක තියෙන මම දන්න විදිහට මේ ගොඩක් කල් තියාගන්න පුළුවන් එක මම දන්නේ නැහැ හරිද කියලා. නමුත් මම අහලා තියෙන මේක මාස ගාණක් වුණත් තියාගෙන කන්න පුළුවන් එකක් කියලා. කොහොම රහක් තියනවද දන්නේ නැහැ. ඔක්කොම මේවත් මම හිතන්නේ සෝයා වල දාපු eggs. ඔක්කොම මේක ටිකක් කළු පාට අඩුයි අනිත් ඒවාට වඩා. මේකත් මම හිතුවා ගන්න කියලා මම දැකලා තියෙන මේවත් රාමෙන්ස් වලට දාලා කනවා. ඒකත් අරන් බලමු. ඊට මම හිතුවා මේ පීල් කරන කැන්ඩි එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මම ඔයගලන්ට කඩ්ඩි පෙන්නන්නම්. මේ කැන්ඩි එක පීල් කරලා තමයි කන්න තියෙන්නේ. හරියට අපි අර අඹ ගෙඩියක් කනවා වගේ. ඉතින් මේකත් මට ගන්න හිතුණා. ඊට පස්සේ මම හරිම ආසයි පොකි කියන ස්නැක් එක. ඒකේ තියෙනවා Pokemon version එක. එක flavors තියෙනවා. Strawberry and කෙනෙක් එකක් තියෙනවා. Strawberry මේක chocolate. මේක strawberry banana and මොනවාරි pudding මොනවා හරි මම හිතන්නේ. මෙතන pudding කාලා නැහැ. ඒක කමු. So guys අපි ඔක්කොම snacks අරගෙන දැන් තමයි ගෙදර ආවේ. ඉතින් it's time to try them out. අපි මොකෙන්ද පටන් ගන්නෙ? මං හිතුවා මුලින්ම මේ popsicle එකක් වගේ එකෙන් පටන් ගන්න. බලමු කොහොමද කියලා. හරිම අමාරුයි. කොහොමද කන්නේ? මාරම රහයි. මට දෙන්න පුළුවන් 10න් 9ක් විතර දෙන්න පුළුවන්. ඒක එච්චර රහයි. මාරම refreshing හරිම අර grapey flavor එකක් තියෙන්නේ. I really liked it. So අපි try කරමු. තව frozen එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒක try කරන්න ඕනි කියලා. ඒතර අපි මේවා දිය වෙන්න කලින් කන්න පුළුවන්. මේකේ නම tang hulu. ඉතින් මේකත් මම first time කන්නේ. අපි බලමු. sticky මං හිතන්නේ මොන හරි glazed පළතුරු මොන හරි මම දන්නේ නැහැ මම කාලා බලමු මේකත් මං ආස ෆ්ලේවර් එකක් නෙමෙයි ඒක මම හිතන්නේ මේ ඇපල් ඉතින් මෙච්චර පොඩි ඇපල් තියෙන දැන් මේක මං ආයි ගන්න එකක් නෑ මේ වගේ ස්නැක් එකක් එහෙනම් මේකට අපි දෙමු 5 no it's too little 6 out of 10 okay ඊළඟට අපි try කරන්නේ මෙන්න මේ mochi එක strawberry flavored mochi එක mochi වල නම් මම දන්නවා ඇතුලේ තියෙන්නේ අර කවුපි තියෙන්නේ අන්න ඒවා මැද්දට දාලා තමයි mochi හදන්නේ මේක frozen එක අර ice cream mochi එක තමයි අපි ගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ වගේ තමයි මැද්ද පේන්නේ මේ මැද තියෙන්නේ අර කවුපි කාලා බලමු මම හිතුවා මීට වඩා ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක එහෙම එයි කියලා. මේකට අපි දෙමු 7 out of 10. good. අපි දැන් try කරමු මෙන්න මේ cute Sailor Moon in
ඔගොල්ලෝ ඇනිමේ බලන අය නම් දන්නවා ඇති සේලර් මූන් කියන්නේ කවුද කියලා. එයා ඉන්න ඩ්‍රින්ක් එක මං හිතන්නේ මේක ටිකක් අර ෆ්‍රිසි ඩ්‍රින්ක් එකක් වෙන්න ඕනේ. ලයිචි ෆ්ලේවර් එක කියලා තමයි මේක ගහලා තියෙන්නේ. අපි එකක් බීලා බලමු. ලයිචි වල ස්මෙල් එක එනවා. මේ ස්මෙල් එක ආවට ලයිචි වල ෆ්ලේවර් එක ගොඩක් එන්නේ නෑ මේකේ. තරම ස්වීට් උත් නැහැ, which is good. මට මේකට දෙන්න පුළුවන් again a 7.5 out of 10. Good. Okay. ඊට පස්සේ අපි try කරමු මේ මං හිතන්නේ chips මොකක් හරි. මම මේක නම් වැඩි කොහෙවත් දැකලා නැහැ. නමුත් මට හිතෙනවා මේක හරිම cute packaging එක හරිම ලස්සනයි දැක්කම. ඉතින් මට හිතුවා මේකත් try කරලා බලන්න ඕනේ කියලා. අපි ඒක try කරලා බලමු. හරිම unique smell එකක් එන්නේ. pepper flavor එක තමයි එන්නේ කියලා තියෙන්නේ. අපි බලමු කාලා. මෙන්න මෙහෙම තමයි ඒකේ. පේන්නේ ඉස්සරහා කාලා බලමු. මට හොඳටම පුරුදු රහක් එනවා. මොකක් හරි ලංකාවේ දෙයක්. ඔක්කොටි කතායි. මේකට මම දෙනවා 9 out of 10. මොකද ඒක ඉච්චර රහයි. හරි. දැන් අපි තව salty snack එකක්ම try කරමු. මම හිතුවා මෙන්න මේ meat sticks, dry meat sticks try කරලා බලන්න. ආලා බලමු. එහෙනම් මේක මොනවද කියලා. මෙහෙම තමයි ඒකේ packaging එක. හදන්න තියෙන්නේ. ටිකක් oily and spicy මට පේන විදිහට. ඒතර chili flakes පේන්නම තියෙනවා ගොඩක්. ඒක නම් මට ඇත්තටම fast food එක හරිම මම දැන් දැනගත්තේ මේක සෝයා වලින් හදපු එකක් කියලා. ඒකේ මන්ද නැහැ කියලා බුල් කෙනෙක් ඉන්නේ. හරිම සෝයා ෆ්ලේවර් එක එනවා. සෝයා කියන්නේ අර ලංකාවේ සෝයා මීට් ෆ්ලේවර් එක කෙලින්ම එන්නේ. මම කැමති ෆ්ලේවර් එකක් නෙමෙයි එච්චර. මේකට I can give a 5 out of 10. ඊට වඩා නම් දෙන්න බෑ. ඊට අඩු තුත් නෑ. අර සෝල්ටි රහක් එනවා. අර ස්නැක් එකකට අර බඩගින්නෙම ඉන්න වෙලාවක් කන්න පුළුවන්. නමුත් නැත්තම් මම එච්චරම කැමති ෆ්ලේවර් එකක් නෙමෙයි. දැන් අපි try කරමු මේ පොකි එක. පොකි කියන්නේ පොකි වගේ නමුත් වෙන බ්‍රෑන්ඩ් එකක්. මෙමෝන් එඩිෂන් එක. අපි ඒක try කරලා බලමු. මේ වගේ පොඩි පැකට්ස් තුනක් තමයි ඇතුලේ තියෙන්නේ. මේ වගේ ස්ටික්ස් තමයි තියෙන්නේ. chocolate coated sticks. මාරම රහයි. ඒකට මට දෙන්න පුළුවන් 9.5 out of 10. හරිම රහයි. It's a good snack. Really good one. මම තව drink එකක් ගත්තා. මේක peach flavored drink එකක්. මට හිතුණා මේක try කරලා බලන්න ඕනේ කියලා. මේ වගේ තමයි packaging එක. මේකේ හරිම milky flavour එකක් එනවා. නමුත් සුදු පාට නෙමෙයි. So I don't know. උයි මේකේ peach කෑලි හැපෙනවා අර නිකන් කුරුම්බ කෑලි වගේ. peach කෑලි හැපෙනවා මාරම රසයි. මේකටත් මට 9.5 දෙන්න පුළුවන්. එච්චර රහයි මේක මාරම ආසයි. හරි රසම රස ඩ්‍රින්ක් එකෙන් පස්සේ මට හිතුණා මෙන්න මේක try කරන්න. මේක මම කලින් කාලා තියෙනවා. නමුත් මම මේක කෑවේ mango flavored candy එක. මේක මම හිතන්නේ passion fruit flavored එක.
මෙන්න මේ වගේ තමයි පැකේජින් එක. මේක හරිම ඉන්ටරෙස්ටිං ස්නැක් එකක්. හරිම ඉන්ටරෙස්ටිං කැන්ඩි එකක්. fruit එකක් ඇඳලා. So it has to be passion fruit flavored. මේක පීල් කරන්න තියෙනවා. මේ වගේ ගැලවෙලා පොත්තක් වගේ එනවා. පොත්තක් 10ක් අතර ඇති වෙන්නේ නැති කැන්ඩි සීන්නේ. ඒ වගේ තමයි මේක. ඉන්න මම තව එකක් ගන්නවා. ඒකට අපි දෙමු 8 out of 10. ඒක රහයි. So guys අපි ඔක්කොම snacks try කරලා ඉවර නෑ. හොඳම දෙක සහ ඉන්ටරෙස්ටිංම දෙක තියෙන්නේ තව පස්සට. so ඔහොමම ඉන්න. මගේ අත් ඔක්කොම ඇලවිලා තියෙන ටිෂුස් ඇලවිලා. මොකද අර පීල් කරපු කැන්ඩි එක හරිම ස්ටිකි. හොඳම සහ ඉන්ටරෙස්ටිංම දෙක තමයි මේ තියෙන්නේ. බුල්දක් රාමෙන් එක මේ අර ඒ රාමෙන් එක කන තව අර නෙළුම් අල වගේ දෙකයි. ඒක දැන් කන්න බෑ. අපි දින ගන්න වෙලාවට හදලා අපි කමු. So welcome back guys. ඉතින් මං දැන් ඩිනර් ගන්න තමයි යන්නේ. ඉතින් මං හිතුවා ඔයගලන්ට පෙන්නපු අර බුල්ඩග් එක හදාගෙන කන්න. ඒකට අපිට තියෙනවා මේ Korean ham එකක්. And then we have අර මම කිව්වේ මේ season කරපු නෙළුම් අල වගේ මං හිතන්නේ. මේ තියෙන පැකේජින් එක. ඉතින් මම මේ නූඩල්ස් වලට බුල්ඩග් එකේ සීසනින් එක උඩින් දාලා තියෙන්නේ. මම දැන් ඒක මික්ස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන nori seaweed mix එකක් ඒකත් උඩින් දාන්න ඕනේ. So let's start. So guys මගේ නූඩල්ස් එක හොඳට මික්ස් කරගත්ත ඒගොල්ලන්ගේ සීසනින් පැකට්ස් එකම දාගෙන ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ ඔය කොරියන් වීඩියෝස් වල මේ වගේ හැම් එකක් දානවා ඒගොල්ලෝ නූඩල්ස් වලට. මම මේ ෆස්ට් ටයිම් කන්නේ කොරියන් හැම් එක. අපි ඒකත් try කරලා බලමු. ඉතින් ඒක try කරන්න කලින් මේකත් මට හිතුණා ඒ ප්ලේට් එකේම තියාගන්න. ඒගම try කරලා බලන්න. Oh cute. මේ බලන්න. මේ වගේ පැකට්ස් තුනක තමයි එන්නේ. එකක එකක් ගානේ තියනවා. අපි එකක් නෑ sorry දෙකක් තියෙනවා. අපි එකක් අරලා බලමු. අපි දැන් try කරලා බලමු. ඉස්සලම noodles එක කාලා එමු. then ham එකයි අනිත් මේ මොනවද නෙළුම් එකත් කාලා බලමු. මේ කලින් කාලා තියෙනවා. ඒ වගේම තමයි සැර බුල්ඩක් එක ඉතින් කාපු කෙනෙක් දන්නවා කොච්චර සැරද කියලා. මේක අර 2 times spice එක නෙමෙයි උනත් සැරයි. මම තාම එකකට ගෑවේ නමුත් දැනට මට සැරයි. හැම් එක කාලා බලමු. ඒක normal හැම් එකක් වගේ රහයින්නේ. හින්දා ඒකේ ලොකු වෙනසක් නැහැ. ඊට පස්සේ මේක කාලා බලමු අපි. සැරයි. රහ නැහැ. ඒකත් අර කලින් කාපු මේ සෝයා ස්ටික්ස් වල රහම වගේ තමයි එන්නේ. හරිම ඔයිලි සෝල්ටි රහක්. ඒ රහට මම එච්චර කැමති නැහැ. මේක ඉතින් මම හැමදාමත් වගේ ආසයි බුල්ඩක් එකට. රේට් කරන්න කිව්වොත් මේකට 3 out of 10. මේකට an 8 out of 10. මොකද දෙකක් කපන මොකද සැරහින්දා. හැම් එක ඉතින් it's the usual ham. 6 out of 10. So guys ඔක්කොම කාලි ඉවර කරගන්න බැරි වුණා. මොකද ටිකක් සැරයි. මම සාමාන්‍යයෙන් සැර tolerate කරන කෙනෙක්. නමුත් ඒක ටිකක් සැරයි. So anyway ඔයගොල්ලන්ට තවත් මේ වගේ food reviewing vlogs ඕන නම් comment down below, and if you want part 2 of this one, comment down below as well. So hope you guys liked it, and we'll come to you soon again with another interesting vlog. Until then, stay tuned and bye bye.